ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් ඔය පූසු හදන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මොකද මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අද මම කතා කරන්න යන්නේ පූසු අකමැති දේවල්. අපි කැමති වුණාට අපි කරන සමහර දේවල් වලට අපේ පූසු කැමති නැහැ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි පූසු අකමැති දේවල් මොනවද කියලා. ඉතින් ඔයත් මේ දේවල් කරනවා නම් අදම මේක නවත්තන්න. මොකද මේ දේවල් වලට පූසු කැමති නැහැ. වතුරට එහෙම නැත්තම් නාවනවට මුලින්ම පූසු කැමති නැහැ. මොකද වතුර කියන්නේ පූසොන්ට ඇලර්ජි. වතුරෙන් නාපුවම එයාලගේ ලෝම තෙත් වෙලා බර වෙනවා. ඉතින් එයාලා කැමති නැහැ ලෝම තෙත් වෙලා බරට තියනවට. පූසු කියන්නේ වියලිව සහ උණුසුම්ව ඉන්න කැමති සත්තු జాතියක්. නාපුවම ඇතිවන සීතලටත් එයාලා කැමති නැහැ. මොකද එයාලගේ හඹ සහ රැවුල් වතුරට ගොඩක් සංවේදී. ඒ නිසා ඔයාලා පූසව නාවනවා නම් මද උණුසුම් වතුරෙන් නාවන්න මතක තියාගන්න. ඉතින් අපි කාටත් කරදරයක් නොදී පූසෝ එයාලම නාගන්නේ වතුරට තියෙන අකමැත්ත නිසා. ඉතින් එයාලම නාගන්නවා නම් අපි මොකටද එයාලම නාවන්න යන්නේ නේද? අධික ශබ්ද වලටත් පූසෝ කැමති නැහැ. එයාලට තියෙන්නේ ගොඩක් තියුණු සංවේදී කන්. ඒ නිසා ශබ්ද සංවේදීතාව ගොඩක් වැඩි. ක්ෂණිකව ඇතිවන ශබ්ද නිසා එයාලා කම්පණයට උනත් පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගෙදර දොරේ පාවිච්චි කරන උපකරණවල ගොඩක් ශබ්දයක් එනවා නම් එයාලා ඒවට කැමති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මෙන්න මේ වගේ වැකුම් ක්ලීනර්ස් වලින් එන ශබ්ද වලට පූසෝ පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් උපකරණ පාවිච්චි කරන්න කලින් ඒ දේ ගැන හිතන්න. අනිත් දේ තමයි ගිනිකෙලි. අපි විශේෂයෙන්ම අවුරුදු කාලෙට රතිඤ්ඤා වරදින්නේ නැහනේ. රතිඤ්ඤා විතරක් නෙවෙයි අනිත් ගිනිකෙලි වල එන ශබ්ද වලට පූසෝ කැමති නැහැ. ඉතින් මේක ඔයාලට සතුටක් වුණාලට එයාලට නම් හරිම කරදරයක්. තදින් ඇල්ලීම. පූසෝ කියන්නේ නිදහසේ ඉන්න ප්‍රිය කරන සත්තු జాතියක්. එයාලගේ චලන වලට හැසිරීම වලට බාධාවක් වෙනවා අපි එයාලව තදින් ඇල්ලුවොත්. ඉතින් ඔයත් ඔයාගේ පූසා වඩා ගත්තාම එයා දඟලනවා නම් වලිගේ කරකනවා නම් කන් දෙක පාත් කරනවා නම් ඒ කියන්නේ ඔයා අල්ලන් ඉන්න විදිහට එයා පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් තදට අල්ල ගන්න නැතුව හරි විදිහට අල්ලගත්තොත් ඔයාගේ පූසා ඔයත් එක්ක ගොඩක් සතුටින් ඉඳී. ඒ නිසා මින් ඉදිරියට පූසා වඩා ගනිද්දි තදින් අල්ලන්න යන්න එපා. ලෝම පීරීම. ලෝම පීරනවටත් පූසෝ කැමති නැහැ. මං කලිනුත් කීවා වගේ ඒගොල්ලොන්ට තියෙන්නේ අධිසංවේදී සමක්. විශේෂයෙන්ම උදරයේ ප්‍රදේශයේ වලිග ආසන්නයේ තියෙන සම ගොඩක් සංවේදී. ඉතින් අපි නොයෙකුත් පනා වර්ග වලින් වෙන අනෙකුත් බ්‍රෂ් වර්ග වලින් එයාලා පීරනකොට සමහරට එයාලට ඒක රිදෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ලෝම පීරන එකත් පුළුවන් තරම් අඩු කරනවා නම් ගොඩක් හොඳයි. නින්දට බාධා කිරීම. මේක නම් ඉතින් පූසෝ නෙමෙයි අපි කවුරුත් අකමැති දෙයක්නේ. නින්ද කියන්නේ පූසෙක්ට ගොඩක් වැදගත් දෙයක්. එයාලා වෙනත් සත්තු වගේ නෙමෙයි ගොඩක් ගැඹුරු නින්දකට යනවා. ඉතින් ඒ වගේ නින්දකදී අපි ඇවිත් එයාලට කරදර කරොත් එයාලා ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ. මං කලිනුත් කිව්වා වගේ එයාලා ගොඩක් නිදහසට ඉන්න ප්‍රිය කරන සත්තු జాතියක්. ඉතින් අපි ඇවිත් අතපත ගාලා අනිකුත් ශබ්ද නිකුත් කරලා එයාලගේ නින්දට කරදරයක් කළොත් එයාලා ස්ට්‍රෙස් වෙනවා. ඒ නිසා එයාලා නිදාගෙන ඉන්නවා නම් එයාලට නිස්කලංක පරිසරය සකසලා දෙන්න. එතකොට එයාලා ගොඩාක් සතුටින්. ඉතින් මම හිතනවා ඔයාලා ගෙදර පූසෙක් ඇති කරනවා නම් සමහරට මේ වැරදි ඔයාලා කලින් කරන්නේ නැති. ඒ හැම දෙයක්ම කරන්නේ නැත්තේ ඔයාගේ පුංචි සුරතලාව සතුටින් තියන්න වෙන්නේ නැති. සමහරට අපි නොදැන කරපු ඒ දේවල් වලින් ඔයාගේ පුංචි සුරතලා ගොඩක් අපහසුතාවලටපත් වෙන්නත් ඇති. ඉතින් මින් ඉදිරියට ඔයාලගේ පූස් පැටියක් ඉන්නකොට මේ අකමැති දේවල් කරන්න යන්න එපා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙම හිතනවා නම් මගේ මේ වීඩියෝ එකට ලයික් කරලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. අපි ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.